ඉතින් guys වෙල්කම් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද මම මගේ guest කෙනෙක් ඉන්නවා. මෙයා තමයි කැමරාව පිටිපස්සේ ඉන්න ඩයල් එක. ඉතින් අංජු කොහමද? හරි ඉතින් කොහොමද අද ගොඩක් කෑම ಜಾති පේන්න තියෙනවා බලමු. ඔව් ඉතින් අද මේ කරන්න හදන්නේ ක්‍රිස්මස් විශේෂ එපිසෝඩ් එකක්. ඉතින් මම ක්‍රිස්මස් එකේ කෑම එක එක තැන් වලින් ක්‍රිස්මස් වලට යන ස්වීට් අයිටම්ස් එකක් ගෙනාවා. අපි පොඩ්ඩක් try කරලා බලමු මේවා කොහොමද කියලා රස. Okay, let's go. ඉතින් මම මුලින්ම ගියේ කැරවන් ප්‍රෙස් එකට. මේ කැරවන් ප්‍රෙස් එකේ මම හිතුවා ක්‍රිස්මස් වලට විශේෂ මොන හරි තියෙයි කියලා. බට් මට තියෙනවද දන්නේ නැහැ. මට එළියෙන් එහෙම හොයාගන්න බැරි වුණා. ගොඩක් ක්‍රවුඩඩ් තිබ්බේ. ඒ හින්දා මම ඉතින් ඒකේ තිබ්බ මෙන්න මේ ෆ්ලේවර් බොක්ස් කේක් එක අරන් ආවා. මේකේ ෆ්ලේවර්ස් 4ක් තියෙනවා. මේක අරිනවා. මෙන්න මේ විදිහට කේක් ෆ්ලේවර්ස් 4ක් තියෙනවා. ඉතින් මේක මේ රුපියල් 980ක් වුණා. මෙන්න මේ විදිහට ෆ්ලේවර්ස් 4ක් තියෙනවා. ඉතින් මේක මම ඊට කලින් try කරලත් නැහැ. ඉතින් අද ඔයා තමයි මේක බලලා කියන්න ඕනේ කොහොමද රස කියලා. අද ඔයා තමයි මේකේ දෙන්නේ. ඔව්. ඕකේ ගයිස් එහෙනම් මේකේ රස බලලා බලමු. මම කියන්නම් මේකේ කොහොමද කියලා. මුලින් මම ගන්නම් මේ චොකලට් පාටට තියෙන පොඩ්ඩක් රිබන් කේක් එක ටයිප් එකට එකක්. බලමු මේක try කරලා කොහොමද කියලා. කොහොමද ඇත්ත කියපන් බොරු කියන්න ඕනේ නැහැ. ඇත්තම කියපන්. හොඳ try කරලා බලමු. චොකලට් රහක් තියෙනවා ගයිස් මේකේ. ඒ වගේම අර ක්‍රීමි ගතිය පොඩ්ඩක් හොඳට දැනෙනවා. දැන් මේක පොඩ්ඩක් ෆ්‍රීස් කරලා තියෙන ඉඳ තව රස පොඩ්ඩක් වැඩි. ඒක අවුලක් නැහැ. මේක අවුලක් නැහැ හොඳයි. ඒක හොඳයි. ඒක හොඳයි. ඊළඟ එක try පස්සේ අපි ලකුණු දෙමු. මුලින්ම කාලා ඉන්න. දැන් අනිත් එක try කරලා. දැන් try ගන්න මේක. මේක නිකන් මේක කොෆි ටයිප් එකේ එකක් තියෙන්නේ. මට හිතෙනවා අනිවාර්යෙන් කොෆි සුවඳෙන්න හරි කොෆි රසෙන්න හරි ඇති කියලා. බලමු මේක try කරලා. කොහොතත් කිව්වා වගේම කොෆි රහ තියෙනවා. කොෆි එක. පොඩි වේරුණ ගතියකුත් දැනෙනවා. හැබැයි හොඳයි. කොෆි රහ තියෙනවා හොඳටම. මේක කොෆි. හැබැයි මට මේ අරකට එක්ක සාපේක්ෂව මේක හොඳයි මේකට වඩා. ඩ්‍රයි නේද? මේක ඩ්‍රයි. ඒක. මේක try කරමු. තුන්වෙනි කෑල්ල try කරලා බලමු. ඒක පොඩි චොකලට් නිකන් වැනිලා මික්ස් වෙච්ච එකක්. කැෂු නට් සීන් එකක් කැෂු නට් තියෙනවා. නැත්තේ. මම හිතන්නේ අර ඒගොල්ලන්ගේ කැෂු බාර් එකේ තමයි. ගයිස් එකේ කජු එමෝ ටිකක් හැපෙනවා. ඒක රසයි. ඒක හරියට මේ රහ මම මේ කලින් මේ try කරලා තියෙනවා මේක මේ කිට් කැට් එකක එන රහ වගේ පොඩි රහක් මේකේ දැනෙනවා. මේක අර ඒගොල්ලන්ගේ කැෂු බාර් එකේ තියෙනවා. කැෂු බාර් එකේ තියෙන ඒ රහ තමයි ටේස්ට් එක. මොකද මේ කියන්නේ? ඒක රසයි. ඒකේ තියෙන පොඩි කැෂු ගතියක් තියෙනවා. චොකලට් තියෙනවා. ඔව්. හැබැයි ඒක ඩ්‍රයි ගතිය අර දෙවෙනි කේකේට වඩා වැඩි. ඔව් ඒක ගොඩක් ඩ්‍රයි වගේ නේද? ෆයිනල් එක බලමු. මේක ලේයර් කේක් එකක්. පොඩි රිබන් කේක් ටයිප් එකකුත් තියෙනවා. අයිසිනුත් ගොඩාක් තියෙනවා. කෑලි දෙකක් තුනක් කෑවොත් අනිවාර්යෙන් ඩෝප් වෙයි. හරි. මේ හතරෙන් ඔයාලා මොකක්ද සෙට් එක? මට මේකෙන් සෙට් වෙච්ච එක තමයි පළවෙනි කේක් එක. චොක්ලට් කේක් එක. මටත් ඒකම තමයි guys ලකුණු දුන්නොත් මේකට අපිට 10න් 9ක් දෙත හැකි. මේකට 7ක් වගේ මන්නම් දෙන්නේ. ඔව්. ඒ ගණන් හොඳයි. මේක 7.5යි. මේකට 8ක් වගේ දෙන්න පුළුවන් but මේක මේ very sweet වැඩි. මේක dry නෑ but sweet වැඩි. වැඩි කන්න එපා. හරි. guys ඊළඟට මම ගියේ කීල්ස් එකට. කීල්ස් එකේ මෙන්න මේ වගේ පොඩි පොඩි items ටිකක් තිබ්බා.
කුකීස් මේ ගණන් වෙඩින් කේක් වෙඩින් කේක් වෙඩින් එකට කියලා නේ වෙඩි කේක්ගේ ටයිප් එකක් මේ වගේ ගුරු පාප් මල්ලිලා ඔන්න වගේ ටිකක් තිබ්බ ඉතින් ඒ වටිය තරම් ආවා අපි කාලා බලමු නේ ඔව් එක එක ලයන්න මම මුලින්ම ලයන්න මොකද ඔයගොල්ලෝ ලයන්න මේක ලේ පොඩි ඥාන කතා ටයිප් සීන් එකක් තියෙන බලමු නාන තමයි වැඩි අප්සෙට් ගියා ගැටේ දරුණුවට වැටලා සීන් නැත්තේ මේකෙත් මචං මම දැක්කා ඒ කියන්නේ මේ ෆ්ලේවර්ස් තුනක් විතර තියෙන සීන් නැද්ද මන්ද එහෙනම් අපි දිගහැරලා මේ 아무තු කෑලි කෑලි දෙනවා දිගහැරලම ගාලා බලමු පළවෙනි එක ගන්න බෑ පළවෙනි එක ආයෙ දෙක පළවෙනි එක ගායිස් මෙන්න මේක පොඩ අර ඥාන කතා අපි ඉස්සර කන්නේ පොඩි ඒවා එහෙම ඒ සුවඳ බයිබ හ්ම්. නානකතා ප්‍රෝඩක්ට් තියෙන ක්‍රිස්මස් එක රහයි වෙන මේවා පොඩි ලුණු රහක් වගේකුත් දැනෙනවා ටිකක් ඉන්න බටර් කුකිස් රහක් තියෙන හැබැයි ඒක එච්චරම සෙට් නෑ මේක නම් චුට්ටක් මදි වගේ මගේ අපි ගයිස් මේ දෙවෙනි එක ඒක තමයි තියෙන්නේ ෆ්ලේවර්ස් දෙකක් තියෙනවා මේක නිකන් අර චොකෝ කුකිස් වගේ එකක් පොඩි චොකලට් කෑලි වගේ ටිකක් තියෙනවා ඇතුලේ මේක නම් හොඳයි අර මේක නම් රහයි. එන මේ ලුණු රහක් ඒක තිබ්බනේ පොඩි ලුණු රහක් තියෙනවා මේක හොඳයි මේක පා මේ නේ මොහෙක් නෙමෙයි හරි ඒකත් එහෙනම් අපි පැත්තෙන් තියාගමු තව ඒවා අපි try කරන්න තියෙනවා මේ ඉතින් කාලේ ඉවරෙද්දි අපි shut down වෙන්න දන්නේ නැහැ මොකද පැන්ඩා වෙලි ඉතින් ක්‍රිස්මස් එක මොකද වෙන්නේ අද නත්තල් අද ඉතින් නිවාඩු දවසේ ටීවී එක යන නත්තල් ප්‍රෝග්‍රෑම් ටිකක් බලාගෙන හිටියා මේ වගේ රස කෑම කාලා ක්‍රිස්මස් සමරන යාළුවන්ට විශ් කළා විනෝදෙන් ඉන්නවා සින්දුවක් කියාගෙන ඒ ගැටේ සීන් එක එනවා එකක් පඩ වුණේ දෙකම නියම වැඩි කියලා මට හිතෙනවා දැන් අපි කාපු කෑමත් එක්ක පැනිලා වැඩි ඔක්කොම ඕකේ ගයිස් එහෙනම් මේ වෙඩින් වෙඩින් කේක් එක තමයි try කරන්න හදන්නේ ඉතින් බලමු මේක කොහොමද කියලා ඉතින් guys මට මේවා ගණන් කියන්න බැරුණා අර අපි කලින් කාපු කුකීස් එක 350ක් වෙනවා ඒත් එක්කම මේක මේ දැන් කන එක 340ක් වෙනවා ඔයාලට කිල්ස් එකෙන් මේක ගන්න පුළුවන් එහෙනම් තනිකර ගයිස් තනිකරම පැක් කරලා තියෙනවා හොඳටම ආයි වෙඩින් කේක් එකක්ම ලව ආයි බෝටර් ප්‍රූෆ්ම තමයි තනිකර වෙඩින් කේක් තනිකර වෙඩින් කේක් මම මේකට කියන්නේ ඩේට් කේක්ද නෑනේ නෑ මේක නෑ වෙඩින් කේක් එක ඩේට් නෑ හරි නම තියෙන්නේ කොහොමද නම බලන්න ක්‍රිස්මස් කේක් මේක ක්‍රිස්මස් කේක් කියලා දෙනවා බලමු කාලා try එකක් දෙනවා වෙඩින් කේක්ම තමයි ගයිස් I know this ආයි taste ඒ ටේස්ට් එකම තමයි ඒකම තමයි ඒකම තමයි ඒ වෙනසක්ම නෑ වෙනසක් නැත්තම නෑ වෙඩින් නැති මේක හොඳයි වෙඩින් නැති එක හොඳ ඔය නැති අතන හොඳයි ඔන්න ඔයගොල්ලෝ යන්න මම දැන් මේ දෙකම නිකන් ඒ විසය මේ කුකී එකක් 220ක් වෙනවා
මොඩල්ස් දෙයක් තියෙන්නේ. ජින්ජර් කුකී. මේක ජින්ජර් කුකී. මේ දැන් කඩන එක. එතකොට මේක ක්‍රිස්මස් ස්ටාර්ස්. මේක ජින්ජර් නෙමෙයි. හරි ටේස්ට් කරන්න. ඒ ගයිස් මෙන්න ඉඟුරු පාම් මල්ලි ඉන්නවා අපි පොඩි කාලේ බලපු කාටුන් වල වගේ. බලමු එයාගේ අත පැත්තෙන් පොඩි කෑල්ලක් අන්නවා කඩලා. මවුලෝ අහන්න. එළින්ම ඉඟුරු රහ හොඳටම තියෙනවා. මොකද පෙකිලා වගේ නෑ. නෑ ෆ්‍රීස් වෙලා තිබෙන්නේ නේ. හ්ම්. ඒක හොඳයි ගයිස්. මේ තනකර ජින්ජර් බිස්කට් මම හිතා ගන්න පුළුවන්. හරි. ෆයිනල් වන් කීප්ස් එකේ. අන්තිම තරුව. රයිට් මේ රතු තරුව නෙමෙයි මේක මේ ක්‍රිස්මස් ස්ටාර් එකක්. අපි බලමු. මොකදත් ඒක නම් නෝමල්. නාර සාමාන්‍යයෙන් චිල් එකක් එහෙම ලොකුවට නෑ ඒක නෝමල්. පුලි නෝමල් බිස්කට්. පොඩි නෝමල් බිස්කට් එකක්. පුලිම නෝමල්. හරි. මේ කීප්ස් එකේ සෙට් එකේ හිත ගියේ මොකද්ද? වෙඩින් කේක් එකට ඉතින් කොහොමද ඊට යන එක රහයිනේ. ඒක රහයි. ඊළඟට මේ කුකීස් ටික. ඒකත් තිය හොඳයි. මේ ටිකත් හොඳයි. මේ ටික නම් එච්චර නැහැ. ඒ ටික එච්චරම නැහැ. මේක හොඳයි. මේ දෙක හොඳයි. මම වෙඩින් කේක් එකත් සුපිරි. හොඳයි. ලකුණු දුන්නා නම් හරි දැන්. මේකේ මේ දෙකට නම් මට 10 5 වගේ තමයි දෙන්න පුළුවන්. වෙඩින් කේක් එකට 8ක් දෙන්න හැකි. මේකේ අර මුලින්ම කාපු බිස්කට් එක ඒකට පොඩ්ඩක් අයිඩින් ඒ හින්දා ඒකට 6ක් වගේ දෙන්න හැකි. අර චොකලට් කුරුගේ එකට 8ක් ඒකට දෙන්න. වගේ දෙන්න. එහෙනම් මේ ටිකත් අපි ස්කිප් කරමු. හරි guys ඊට පස්සේ මම ගියේ ඔයගොල්ලෝ හැමෝම දන්න කැන්ඩෝස් එකට. ඉතින් කැන්ඩෝස් එකේ චොකලට් අයිටම්ස් වගේක් තිබ්බා. ඉතින් මේවත් කාලා මත්තේ ඉදන්නේ නැහැ. දැන් පැන් රහගය වැඩි. පෙන් රබය වැඩි එක එක විදිහට පැණි රහ ගියා එකට. ඔව්. එතකොට මේ චූටි කෑල්ල 220ක් එනවා. ඒගොල්ලන්ගේ මේ ස්ටාර් අයිටම් එකක් තියෙනවා. ඒ වගේ මේ වගේ ජින්ගල් බෙල් එකක් තියෙනවා. ඒත් එක්කම මේ 850කට මේ ලොකු සැන්ට් එකක් ඉන්නවා. තව ඒව තිබ්බා බට් මම මේක ගෙනාවා. ඉතින් අපිට අයිඩල් බලමු මේගොල්ලෝ චොකලට් මුලින්ම පොඩි ඒ වලින් යන්නේ. ඔව්. ලියන්න බලන්න පොඩියට පටන් ගමු guys. එක් ගැටේ ලයන් ලේසි වෙලා යන්නේ. මෙන්න guys ඒක අලුම් කෑල්ලක් කාලා. වෙන චොකලට් රහක් තියෙනවනේ. තියෙන පොඩි වෙනස් ගතියක් තියෙනවා. ක්‍රිස්මස් එකේ ඉඳන් ඒගොල්ලෝ පොඩ්ඩක් සාමාන්‍ය ටිපිකල් චොකලට් රහ නෙමෙයි ඉන්නේ. පොඩි වෙනසක් තියෙනවා. මම හිතන්නේ නිකන් අර නිකන් පොඩි වයින් මික්ස් ගතියකුත් තියෙනවා. මම දන්නේ නැහැ ඒක. එහෙමද කියලා. පොඩි වෙනදා සාමාන්‍ය චොකලට් වලට පොඩි වෙනසක් ඒගොල්ලෝ ක්‍රිස්මස් සීසන් එක හින්දා ඇඩ් කරලා තියෙනවා. අපි බලමු ඊළඟට try කරලා. ඒක පොඩ්ඩක් ඊයම් වලින් හොයිලින් කරලා දෙන්නේ අර බෙල් එක. බෙල් එක ආරක්ෂා කරලා තියෙනවා. බෙල් එකක්මයි දෙන්නේ. බෙල් එකක්ම තමයි. බෙල් එක කඩන්න බැරි. මං හිතන්නේ කැඩුණාද? කැඩුණා. රසවල දෙකක් නේ. රසවල දෙකක්. මේකේ පොඩ්ඩක් අර ටිපිකල් සාමාන්‍ය චොකලට් රහ තියෙනවා. රහ තියෙනවා. මං හිතුවා දෙකම මේ සේම් රහ. ඒක හොඳ බර චොකලට් කෑල්ල. ඔව් මේක කෑල්ලක් කෑවත් බඩ පිරෙන සයිස් එකකට තියෙනවා. හරි. එහෙනම් ලොකු බ්‍රදර් ක්‍රිස්මස් සැන්ටා. බලමු මේකත් ඕපන් කරලා මේකේ නම ලාර්ජ් සැන්ටා මිල්ක් චොකලට්. ඒක මේ 850ක් වෙනවා. මේක ඔයගලන්ට මේ කැන්ඩෝස් අවුට්ලට් එකෙන් ගන්න පුළුවන්. ඒක අර ටොයි පැක් එක වගේ දාලා
ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේක කඩන්න බැරි වේද මන්ද? එනවා. ලස්සන සෑන්ඩ් අබ බෙක් ඉන්නවා. ලස්සනයි මේක. පත චොකලට් එක. ඕ මේක ගයිස් කඩන්න හිතෙන්නේ නැහැ. කඩන ටික අමාරුයි. පොරවක් ඕනේ සයිස් ස්පීඩ් එකක් තියෙනවා. කඩන්න හිතෙන්නේ නැහැ මේක. ඕ කඩන්න හිතෙන්නේ නැහැ. මේ පිටිපස්සෙන් ගැඩුණා නේ බා. මු ප්‍රෝඩාව බංගලදී. ගයිස් මේක මැද හිස් තරර ස්ටැචුස් වල වගේම මැද හිස්. මේක ටික බරට පේන තිබ්බට ඇත්තටම ඒ මොකුත් නැහැ. මං හිතුවා බං මේක තියනවා කියලා බං. චොකලට් ෆ්‍රේම් එකක් තියෙන්නේ. අඩෝ ඒක වෙන ප්‍රෝඩාවන්නේ. 850. චොකලට් පිරෙන්න තිබ්බනම් මරු. ඒකනේ බං හරිනම් පිරෙන්න ඕනේ මේක. මේ හෙන තුනි ලේයර් එකක් බද්දී. මේක රහත් අර මේ නෝල් චොකලට් එක හඳනවා. ඒ පෙනුම හොඳට හදලා දිනවා ලස්සනට. කන්නත් ලේසි කියන්නේ. පොඩි තුනි ලේයර් එකක් තියෙන්නේ. මේක තනිකර ප්‍රෝඩාවක් මම හිතුවේ මේකේ මේ ග්‍රෑම් කීයක් තියෙනවද? 150 ග්‍රෑම් තියෙනවා. ග්‍රෑම් 150යි හරිනේ. හරි ගයිස් ඒගොල්ලෝ ඇත්ත ගේව තමයි දීලා තියෙන්නේ. හැබැයි මේ ගාන තමයි මේක මේ වර්ත් නැත්තේ. අවුලක් නැහැ ඉතින් ඒගොල්ලන්ගේ. මේක සමහරට මේ සීසන් ක්‍රිස්මස් සීසන් එකට විතර. ඔව් නෑ සමහර විට නෙමෙයි ක්‍රිස්මස් විතරයි. විතරයි. සැන්ටා ගන්න. හරිුණා. ඒක හැදෙනවා ඒක තනිකර ස්ටැචු එකක්ම තමයි. හරි එහෙනම් ඉතින් ඔය ටික තමයි මේ චොකලට් වලින් කොහොමද වගේ ලකුණු දෙන්නේ? චොකලට් වලින් සෙට් උනේ මොකද්ද ඔයාලට? අර තරුව වගේ එක හොඳයි. තරුව ඒක පොඩි අමුතු වෙන රසක් දැනෙනවා අපිට. සාමාන්‍ය ටිපිකල් රහ තමයි තියෙන්නේ අපිට බෙල් එකේ දකින්න පුළුවන්. බෙල් එකේ අරගේ දෙකේම ඒ වගේ සේම සමාන වගේ මේ ස්ටා එකේ තමයි කැන්ඩල්ස් ලාගේ වෙන රහක් මේකේ දීලා තියෙනවා. මම හිතන්නේ මේකට අර වයින් මික්ස් කරලා මොකක් හරි කරලා හරි ඒගොල්ලෝ වෙනසක් ඒකට මම දෙනවා ලකුණු 10න් 8ක්. අනිත් දෙක ඉතින් සාමාන්‍ය මට්ටම තමයි. ඉතින් guys ඔහොම තමයි ක්‍රිස්මස් ෆුඩ් රිවිව් එක. ඉතින් ඔහොම ඔච්චර තමයි මට හොයාගන්න හම්බුනේ ක්‍රිස්මස් අයිටම්ස්. මේ මම ඉතින් try කරා හම්බුනේ ඔච්චරයි. ඉතින් අපි මොකක්ද නත්තල් සමරන අයට කියන්නේ? සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. දැන් මේ රටේ තියෙන වාතාවරණෙත් එක්ක අපේ කිතුණු බැතිමතුණුත් ඇති අපහසුතාවයෙන් නත්තල සමරන්න බැරුව ඒ ඇත් එක්ක අපි මේවා බෙදා ගන්නවා මේ වීඩියෝ එක බලන. ඉතින් ලෝකයටත් ලංකාවටත් ලෝකවාසී හැමෝටම සහ ලංකාවේ ඉන්න හැමෝටම සුබම සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. සින්දුවක් ගාමුද? සින්දුවක් ගහමුනේ. ඕනේ. කොට්ස් තියෙනවද? මොකක්ද ගහන්නේ? සුරුම ගාමුද? සුරුම ක්‍රිස්මස් නෙමෙයි නේද? ක්‍රිස්මස්. දැන් ගාව පොඩ වෙයි. අලුත්ැඳුම්මට මුකුත් එපා පවසී වෙනවා. අදවත් එන්න කුමාරු එපා ඉති පන්දන් දිය වෙනවා. සුරුවම අයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා. අඩගින්නක් මට දැනෙන්නේ නෑ මේ නම් කල් කාලේ. සමිදු පුදන්නට ඉටි පන්දන්න ඒකයි මං ආවේ. අබ්බාවහම පල්ලියේ නම් අහන්න ගිනාවේ. සුරුවම රයිනේ පුංචි පැලේ මගේ නත්තල ලං වෙනවා. සීතල අරගෙන පිණි වැහි එක්කලම් මුදන් රළු වෙනවා. අලුත්ැඳුම් මට මොකුත් එපා පවසී වෙනවා. අදවත් දෙන්නකෝ මුළු එපා ඉටි පන්දම් දිය වෙනවා. අදවත් දෙන්නකෝ මාළු එපා ඉටි පන්දම් දිය වෙනවා. අදවත් දෙන්නකෝ මාළු එපා ඉටි පන්දම් දිය වෙනවා.
Thank you. Out.